2025ට එන ඇල්ටෝ එක ටිකක් වෙනස් වෙලා තියෙනවා. මෙතෙන් ඇවිල්ලා S2ෙම බලන්න එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. මේ වෙද්දී මහනුවර දැවැන්තම පොළ කියලා කියන්න බලව වාහන පොළ. එහෙම නැත්නම් ලීසින් කානිවල් එක පැවැත්වෙනවා. 27, 28, 29 මේ දවස් තුනේම තියෙනවා. මම අර කලින් වීඩියෝ වල ඕගොල්ලන්ට කියලා දුන්නා වගේ, ඔයාලට දැනුවත් කරා වගේ මෙන්න ඒක පටන්ගෙන තියෙනවා. ඉම්පෝට් රෙස්ට්‍රික්ෂන් එකෙන් පස්සේ ලංකාවට ගොඩක් බ්‍රෑන්ඩ් නිව් වාහන එනවා. එක එක මොඩල්ස් වලින් එක එක කම්පැනි වලින් එනවා. මේ බලන්න ඔයාලට Toyota Corolla එක තියෙනවා. Toyota Race එකක් තියෙනවා. Toyota Rush එක, Toyota Yaris Cross එක මගේ වීඩියෝ එකකුත් තියෙනවා. ඒකත් බලන්න පුළුවන්කම ලැබෙනවා. Tata Curve එක මතකද මම රිවිව් එකක් කරලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා full spec එක. මේකේ රිවිව් එකකුත් තියෙනවා. ඒකත් බලන්න. ඒ වගේම නුවරට එන්න වාහන ගැන ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. වාහන ගන්න ලීසින් දෙන්න බලාගෙන ඉන්නවා BOC එකකින්. ඒ වගේම තවත් සර්විසස් දෙන්න තවත් ආයතන බලාගෙන ඉන්නවා. මග හැර ගන්න නැතුව මේ අවස්ථාවට ඔයගොල්ලෝ එන්න ඕන. බලන්න ලස්සන කාර් එකක් Honda CR-V. වෙලාවකට ප්‍රශ්නයක් එනවනේ JDM එකයි එක්ස්පෝර්ට් මොඩල්ස් කීපයක් තියෙනවා. ඒවා කම්පෙයාර් කරගන්නත් පුළුවන්. මේ රේස් එකත් ඇවිත් තියෙනවා. 2025ට එන ඇල්ටෝ එක ටිකක් වෙනස් වෙලා තියෙනවා. මෙතෙන් ඇවිල්ලා S2ෙම බලන්න එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. මේ වෙද්දි වාහන ආනයනය කරන කට්ටිය, ඊට පස්සේ වාහන නියෝජිතව ගොඩක් වාහන ලස්සන අලුත්ම වාහන ගෙනත් තියෙනවා. එකම තැනක ඉඳලා බලන්න පුළුවන්කම ලැබෙනවා. වාහන ටික ඉක්මනට ගිහිල්ලා බලන්න. ඊට පස්සේ SME ඒ කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ස්ටෝල්ස් එහෙමත් තියෙනවා. ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් නුවරේ ඉන්න ඕගොල්ලන් තමයි මේ ආරාධනය කරන්නේ. ලංකාවේ number 1 බැංක් එක කියලා කියන්නේ BOC එක. ඉතින් BOC එකෙන් තමයි මේක හඳුන්වා දෙන්නේ. BOC එකෙන් ඔබට හොඳම ලීසින් රේට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම සර්විසස් වලට, ඉන්ෂුරන්ස් වලට ඒ ආයතන වල නිලධාරීන් ඇවිල්ලා තිනවා. ඉතින් ඇවිල්ලා අනිවාර්යෙන් බලන්න ඕනේ නුවර ඉන්නවනම්, අවට ඉන්නවනම් මතක් කරලා එන්න. ගෞරවනීය සුභාෂින් සර්න එතුමාට පොද කර සිටිනවා. කිලෝමීටර් 5000ක් සාමාන්‍යයෙන් ඔයිල් ලිටර් භාගයක් වගේ අඩු වෙනවා නම් teman persatuan segala teman ගන්නත් ලේසි ගෙවන්නත් ලේසි BOC ලීසින්